දැන් මොකද වෙලා තිබෙන්නේ මේ දරුස්මාන් වාර්තාව? දැන් විමල් වීරවංශ ආණ්ඩුවේ නිවාස ඇමතුමා එක දිගටම එක්සත් ජාතීන්ගේ සංවිධානයටයි දරුස්මාන් වාර්තාවටයි පහර දෙමින් ඒ විතරක් නෙවෙයි ඒ වාර්තා විකෘති කරමින් විවිධ අදහස් ප්‍රකාශ කරනවා. දැන් යුදාධිකරණයක් පිළිබඳ වාර්තාවේ කිසිම තැනක සඳහන් වෙලා නැහැ. අභ්‍යන්තර පරීක්ෂණයක් සිදු කළ යුතුයි කියන කාරණේ පදනම් කරගෙන විමල් වීරවංශ මහත්මයා එක්සත් ජාතික සංවිධානයේට පහර පිට පහර ගහන්න පටන් ගන්න තිබෙනවා. ඒ විතරක් නෙවෙයි ඒ කාරණේම පදනම් කරගෙන විශාල විවේචන එල්ල කරනවා. එක්සත් ජාතීන්ගේ සංවිධානයේට, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම්වරයාට, එහි නියෝජිතයන්ට විශාල විරෝධයක් මතු කරමින් තිබෙනවා. ඔහු ඒක කරන්නේ වර්තමාන ආණ්ඩුවේ කැබිනට් ඇමතිවරයෙක් හැටියට ඉඳිමින්. හැබැයි දැන් ඒ කැබිනට් ඇමතිවරයෙක් හැටියට ඉඳිමින් මේ කරන ප්‍රකාශ එක පැත්තකින් කරනකොට අනිත් පැත්තෙන් ආණ්ඩුවේ ඇමතිවරු මොකද්ද කියන්නේ? තමුන්නාස දකින්න ඇති ඊයේ පෙරේදා මාධ්‍ය ගණනාවක් වාර්තා කරලා තිබුණු කාරණා. මම තමුන්නාසලගේ දැන ගැනීම සඳහා කියන්න කැමතියි. මෛත්‍රීපාල සිරිසේන සෞඛ්‍ය ඇමතුමාගෙන් ප්‍රකාශය. මේක මාධ්‍ය මගින් ප්‍රකාශ වුණා. මොකද එතුමා කියන්නේ? එක්සත් ජාතීන්ගේ සංවිධානය කියන්නේ අපේ සංවිධානයක්. එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා කියන්නේ අපේ මහලේකම්වරයා. අපි ඒකේ සමාජිකයෝ. මේ කියන්නේ මෛත්‍රීපාල සිරිසේන. හැබැයි විමල් වීරවංශ කියනවා එක්සත් ජාතීන්ගේ සංවිධානය අහෝසි කරලා ඒ වෙනුවට වෙනත් සංවිධානයක් හදන්න උවමනයි කියලා. දැන් බලන්න නිමල් සිරිපාල් සිල්වා මොකද කියන්නේ කියලා. නිමල් සිරිපාල් සිල්වා ඇමතුමා කියනවා එක්සත් ජාතීන්ගේ සංවිධානයට එරෙහිව රජය කිසිවක් දෙයක් කරන්නේ නැහැ. එහෙම කරන්නත් බෑ. නිසි අවස්ථාවේදී නිසි පිළිතුරු ලබා දෙනවා. ඒ කියන්නේ නිමල් සිරිපාල් සිල්වා එක්සත් ජාතීන්ගේ සංවිධානයට මොකුත් අපි කියන්නෙත් නැහැ. අපි කරන්න යන්නෙත් නැහැ. මේක අපේ සංවිධානයක් කියලා ඇමතුරු දෙන්න කෙනා. බලන්න දැන් ඊයේ මාධ්‍යයේ පළ වුණා ජී.එල්. පීරිස් ඇමතුමාගේ ප්‍රකාශයක්. මේ මං කියන්නේ 2011 මැයි 9 දිවයින මොකද්ද මේ කියන්නේ? දරුස්මාන් වාර්තාව පිළිබඳ වැඩිදුර කටයුතු කිරීමට යෝජනා නොකරන බව බෑන් කී මූන් ප්‍රකාශ කරා. ඒ කියන්නේ එතුමා විදේශ ඇමතිවරයා හැටියට හමු වුණ අවස්ථාවේදී කරපු ප්‍රකාශයක්. දැන් අපි අහන්නේ දැන් මේ සියල්ල මෙහෙම සිදු වෙද්දී මොකද්ද විමල් වීරවංශ කියන්නේ? එක්සත් ජාතීන්ගේ සංවිධානය කියන්නේ එකමුතුකම ඇති කරන සංවිධානයක් නෙවෙයි. යුද්ධය ඇති කරන සංවිධානයක්. අපේ බෞද්ධ රටවල් එකතු වෙලා විකල්ප සංවිධානයක් නිර්මාණය කළ යුතුයි. එක්සත් ජාතීන්ගේ සංවිධානයත් අහෝසි කරලා ඒ වෙනුවට විකල්ප සංවිධානයක් ඇති කරන්න ඕන කියලා ආණ්ඩුවේ ඇමතිවරයෙකු කියනවා. අපි අහන්නේ මොකද්ද මේ දැන් එක්සත් ජාතීන්ගේ සංවිධානය පිළිබඳ ඒ ලේකම්වරයා අපේ මහ ලේකම්වරයා ඒ නිසා කිසිවක් ප්‍රකාශ නොකළ යුතුයි කියලා ආණ්ඩුවේ ඇමතුරු ගණනාවක් කියමින් පාර වෙනස් කරනකොට ජනාධිපතිවරයාත් විමල් වීරවංශ මන්ත්‍රීවරයාත් එක්සත් ජාතීන්ගේ සංවිධානයට පහර දෙන අලුත්ම න්‍යාය පත්‍රයක ඉන්නවා. මේකෙන් කවුද අමාරු වැටෙන්නේ? දැන් මම දැක්කා චීනය සහ රුසියාවේ ප්‍රකාශ දෙකක්. එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයාට පහර දෙන්න එපායි කියලා ඔවුන් ප්‍රකාශ කරායි කියලා මාධ්‍ය වාර්තාවන් දෙකක් පළ වුණා. ඉතින් මේකෙන් ආණ්ඩුවේ තිබෙන පරස්පරතාවය පැහැදිලි වෙනවා. අපි කියන්නේ ජාත්‍යන්තරව මතුවන කාරණා සහ ප්‍රශ්න රාජතාන්ත්‍රිකව විසඳා ගැනීමේ පිළිවෙත අද මේ ආණ්ඩුවට නැහැ. මේ ආණ්ඩුව තාමත් කටයුතු කරන්නේ ගැලරියේ න්‍යාය පත්‍රයෙන්. තාමත් ගැලරියේ න්‍යාය පත්‍රයෙන් ආණ්ඩුව කටයුතු කරන්නේ. රාජතාන්ත්‍රික පිළිවෙතකට මේවා සාකච්ඡා කරලා විසඳ ගන්න කිසිම උවමනාවක් නැහැ.